හෙලෝ කොහොමද? ඔන්න ඉතින් අද මගේ නිමාඩු දවසක්. අද අපි යමු මාත් එක්කම පොඩි රෝමන් දාන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔය මම පත්ත අරන් යන්නේ කෑම එක. කෑම එක මම ඔය කෑම එක. ඒකත් අරගෙන අපි යමු මම මගේ යාළුවත් එක්ක යන්නේ. අපි දැන් යන්නේ පොඩි ගමනක්. එන්නකෝ බලන්න. ඉතින් මම යනවා දැන් කෑම එක අපි දැම්මා අපි වැඩ කරන තැන ෆ්‍රිජ් එකට දැන්ට දාලා දැන් අපි දෙන්න යනවා ඇවිදින්න. මම ඉස්සෙල්ලාම සුපර් මාකට් එකෙන් පටන් ගත්තා. බලමු මම අද ඔයාලට පෙන්නන්නම් මේ සුපර් මාකට් එක. හැබැයි ගානම් ඒ වගේ නෙමෙයි. මේ සුපර් මාකට් එකේ පොඩි රවුමක් දාන්න. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම ෆුඩ් සෙක්ෂන් එකට මේ තියෙන කොම චොක්ලට් වර්ග කොෆි වර්ග. ඉතින් මම ඔන්න ඉස්සෙල්ලාම චොක්ලට් කොෆි වර්ග තමයි පෙන්නන්නේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ පර්ෆියුම් සෙක්ෂන් එක. පර්ෆියුම් ඊළඟට ඩියෝඩ්‍රන්ට්ස් වගේ දේවල්. ඊපස්සේ ඔන්න අපි ආවා මෙතන මේ තියෙන ඉස්සෙල්ලාම නම් එයා ෆ්‍රෙෂ්නර්ස්. ඉතින් ඊළඟට තියෙන්නේ පර්ෆියුම් බොඩි ස්ප්‍රේ වගේ දේවල්. මෙන්න මෙතන මම කලින් බ්ලොග් එකත් මෙතන නම් පෙන්නලා තියෙනවා. ඔන්න පර්ෆියුම් එකට මට ආසයි හිතුනේ හින්දා බලුවට ඒ ස්මෙල් එක ඇත්තට මට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම ඒක ගත්තා මම ඒක තියලා ආවා. මම නිකන් ඔයාලට පෙන්නන්නේ මට මේ මොනවද ගන්න බලාපොරොත්තුවක් අද නැහැ. ඉතින් මේ තියෙන ඩව් එකේ ස්ප්‍රේ එකක් බොඩි ස්ප්‍රේ එකක්. ඉතින් මම ඒකත් ඔන්න ඔය විදිහට ටෙස්ට් කරලා බලමු. කැමර්ස්ලා ඊළඟට එතන තියෙන ස්ටැචු ඔක්කොම නිකන් මෙහෙ ඩුබායි රිප්‍රසන්ට් වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් බලන්න ඒක කොච්චර ලස්සනයිද කියලා. බලන්න මේ ෂීට්ස් ඒක නම් ඩුබායි රිප්‍රසන්ට් වෙන නෙමෙයි ඒව නිකන් ස්ටැචුස්. ඊළඟට මම කැප් එක දාලා බලන්න හදුවා. ඒවලන්ට ඒක බෑග් එකත් එක්ක මේ ඇටච් කරලා තියෙන්නේ. ඒ හින්දා මට ඒක දාගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔහම අපි දෙන්නත් එකක් කියලා ඔය ඇවිදිනවා. මෙයාට වැඩන්නත් තියෙනවා පහවෙද්දී. ඉතින් ඊළඟට අපි ගිහින් බලමු ඊළඟ සෙක්ෂන් එකට ඊළඟ තට්ටුවට ගිහින් බලමු මොනවද තියෙන්නේ. මේක ගොඩක් ලොකු තැනක් ළමයි. මෝල් එකක් වගේ ලොකු ෆුඩ් සිටි එකක් තමයි මෙතන තියෙන්නේ. මේක ඉතින් හැමදේම තියෙනවා. දැන් අපි යන්නේ ක්ලොතින් සෙක්ෂන් එකට. hair accessories මම බලවට මම ඔව ගන්නෙ නැහැ. මොකද මම ඒවට වැඩිය කැමති නැහැ. මම මේ පොණ්ඩ දාගෙන මට ඔය හිතන විදිහට දාගෙන යන එක තමයි කරන්නේ. ඉතින් මෙතන එහෙම ලොකු ලස්සනක් නැහැ. ඔය නිකන් ඉතින් ඔය අදීසිය අවස්ථාවකට ගන්න වගේ මම නම් ඉතින් හොඳයි. ඒකෙන්ද ඉතින් මම නම් මේ මෙතන තියෙන ඇඳුම් ගැන ලොකු ආසාවක් නැහැ. මේක ගොඩක්ම ඉන්නේ ලංකාවේ. මගේ යාළුවෙක් එක්ක කතා කරේ. මගේ යාළුවෙක් කියන්නේ මේකට ඇවිල්ලාම යාළුවෝ තමයි මට ඉන්නේ. මේකේ ස්ටාෆ් එකම ඉතින් මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. මම ඉතින් අද ආව හින්දා නිකන් බලන්න මම ආවොත් හැමදාම
වෙන බඩුවක් ගන්න ආවත් ළමයි මේකේ සම්පූර්ණයෙන් ඇවිදලාම තමයි යන්නේ. මොනවද අලුත් දේවල් තියෙන්නේ, මොනවද මට ගන්න ඕනේ දේවල් තියෙන්නේ කියලා බලනවා. හැබැයි මම මුල් දවස්වල නම් ඔක්කොම දාගත්තා. ඔක්කොම ගෙනාවා. දැන් නම් මොනවත් ගන්න හිතෙන්නේ නැහැ. මොකක් වෙලාද කියලා මටම තේරෙන්නේ නැහැ. මට මේව දැකලම එපා වෙලාද කොහෙද කියන්නේ. මම සතියට දෙපාරක් තුන් පාරක් මේකට ඇවිල්ලා බොරුවට ඇවිදලා යනවා. මම ආපහු බලන් බහගෙන යන්නයි තියෙන්නේ. තිබ්බා බීච් එකට යන්න. ඉතින් අපි දැන් මොනවද ඩ්‍රින්ක් එකක් ගන්න ආවා. ඔය දැන් මම පෙන්නපු එකේ වෙනදට තියෙනවා මෙලන් එක. ඕක නෙමෙයි කලින් පෙන්නපු එකේ මෙලන් එක තියෙනවා. ඒක හරිම රසයි. ඉතින් මම බැලුවේ අද මෙලන් එක තියෙනවද කියලා. මෙන්න මේකේ ඒක තිබ්බේ නැහැ. ඉතින් මම මේ කල්පනා කරේ මොකක්ද ගන්න කියලා. අර මෙලන් එක තමයි මගේ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක උනේ මෙහෙට ආවට පස්සේ. ඉතින් අපි දෙන්න කල්පනා කරලා අපි දෙන්න ගත්තේ ඔන්න ඔය විදිහට වෝටර්මෙලන් එකයි පයිනැපල් එකයි. හරි. දැන් මම පෙන්නන්නේ කොරියන් රාමෙන්. මෙහෙට ආපු මුල් දවස්වල කියන්නේ මේ සුපර් මාකට් එක ඕපන් කරපු මුල් දවස්වල ඒක මම ආවට පස්සේ ඕපන් කරේ. ඇත්තටම රාමයන් එක උනේ ඩිරම් 18යි. දැන් ඩිරම් 21ක් කළා. ඉතින් මේක මේ ගොඩක් එක්ස්පෙන්සිව්. ඉතින් ඔන්න වගේ පොඩි දේවල් දාලා තියෙනවා. ඒක දාලා තියලා තැනින් අපි දෙන්න ඉතින් චිප් එකක් ගත්තා. කොරියන් චිප් එක. ඉතින් දැන් ඔන්න අපි යන්නේ බීච් එක හොයාගෙන. ඉතින් මේ හැමතැනම බීච් එක තමයි තියෙන්නේ. ඒ වුණාට අද අපි යන්නේ ටිකක් ඈතට තමයි අපි යන්නේ. මම හිතන්නේ මම මේකේ පැයක් විතර විතද කොහෙද මේ බීච් එකට යන්න. ඒ වුණාට ඉතින් යන්න හිතුණා. ඉතින් දැන් අද ඒ බීච් එකට යමු. ඉතින් ඔයාලා මේ දකින්නේ මම මේ බීච් එකට යන විදිහ. ඇත්තටම මගේ මේ යාළුවා හොඳයි. එයාත් ලංකාවේ මක්කා කෙනෙක්. ඉතින් එයා හොඳයි නැත්නම් ඉතින් මෙහෙම වීඩියෝ එකක් ඔයාලට ගේන්න මට හම්බෙන්නේ නැහැ. ඉතින් දැන් එහෙම ලොකුවට රස්නයක් නෑ. දැන් තියෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ අපේ ගෙවල් පැත්තේ රස්න කාලේ තියෙන උෂ්ණත්වය. ඉතින් මේ අවසන් හින්දා බීච් එක පැත්තෙන් තියෙන හින්දා ලොකුවට රස්නයක් නෑ. ඒ හින්දා මම අද්දිකටත් ඇඳන් ආවේ. මොකද බීච් එක ගාව ටිකක් සීතලයි. ටිකක් හොඳද ගොඩක් නෙමෙයි. ඉතින් දැන් වින්ටර් එක ඇවිල්ලා තියෙන්නේ කියලා කියනවා. ඒ වුණාට මට නම් තාම ලොකු සීතලක් දැනෙන්නේ නැහැ. රැට නම් පොඩ්ඩක් සීතලයි. ඒත් ඉතින් අපි AC එක දාගෙන නිදාගන්න හින්දා වෙන්න ඇති. ළමයි මේ හොටෙල් එක බලන්න. මේක අපි බීච් වල හදන වැලි මාලිගාවක් හදන ආකෘතියට තමයි හදලා තියෙන්නේ. ඔන්න ඉතින් සන්සෙට් එක ගත්තට බලාගන්න.
සතියක් පුරාවට වැඩ කරලා මේ වගේ තැනකට ඇවිල්ලා සතියේ එක දවසක් හරි නිදහස් වෙන්න තිබ්බ එක ගැන නම් මට පුදුම සතුටක් තමයි තිබ්බේ. මොකද මම වෙනදාට නිවාඩු දවසට කරන්නේ හොඳට නිදා ගන්න එක. මොකද අක්කටයි මටයි දෙන්නටම එක දවස නිවාඩු ගන්න බැරි හින්දා මට එළියට යන්න කවුරුතුත් නැහැ. ඉතින් ඒ හින්දා මම මොකද කරන්නේ? හොඳට නිදා ගන්නවා. ඉතින් අද ඔන්න ඔය විදියට ඇවිදින්න ඉතින් යන්න හම්බුණා. ඒත් අක්කා තව ටිකකින් වැඩට යන්න ඕනේ. ඒ හින්දා අපිට ගොඩක් වෙලා මෙතනට ලයින් හම්බ වෙන්නේ නැහැ. මම මේ පෙන්වන්න හදන්නේ සන්සෙට් එක බලන්න. අපි එනකොට සන්සෙට් එක පටන් ගත්තා විතරයි. දැන් ඊට හොඳට බැහැලා පල්ලෙහාටම ගිහින් තියෙන්නේ. තව ටික වෙලාවකින් නැත්තටම නැති වෙලා පේන්නෙම නැති වෙලා යයි. මම මෙහෙට ආපු මුල් කාලේ මට දැනුණ එක දෙයක් තමයි මෙහෙ ඉක්මනට කළුවර වැටෙන්නේ නැහැ. හැබැයි දැන් ඉක්මනට ටිකක් වේගෙන් කළුවර වැටෙනවා වගේ මට දැනෙනවා. ඉතින් දැන් මේ අපහු අපි යන ගමන් ඉන්නේ මේ බීච් එකේ පැත්තක තිබ්බ ෂොප්ස් වගේක්. මේ වගේ ඔය ඇමරිකානෝ ෂොප්ස් වගේ තමයි තියෙන්නේ. දැන් ඉතින් අක්කට වැඩට යන්න ඕන හින්දා අපි ඉක්මනට මේ එනවා.